මම මේ වීඩියෝ කරන්න හිතුවේ මේ වගේ ප්‍රශ්නයක් වුණාම කට්ටිය ඉලෙක්ට්‍රීෂියන්ලා හොයලා ඒගොල්ලෝ එනකම් බලන් ඉන්න වෙනවා. අපිම රිපෙයාර් කරගන්න හැටි තමයි මේ කියලා දෙන්න හදන්නේ. කනෙක්ටර් එක ගලවන්න මේ ප්‍රෙස් කරා. මෙන්න අවශ්‍ය බඩු කටර් එකක් ටෙස්ටරේ අඩු ඔච්චරයි තියෙන්න. මුලින්ම එක ගලවන්න කලින් පවර් එක ඩිස්කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මේක ස්ක්‍රූ එකෙන් මෙතනින් ගලවලා මම ගත්තාම මට පේනවාද මේක තමයි ග්‍රවුන්ඩ් එක. මේ කොනේම තියෙන වම් පැත්තේ කෙරවල. ඒක නම් මාරු කරගන්න එපා. ඒක මාරු කරගත්තොත් වෙන දේ හිතාගත්තා ඒනේ. මේ කනෙක්ෂන් එක හරියටම බලා ගන්න. නැත්නම් ෆොටෝ එකක් හරි ගහගෙන මේක ගලව ගන්න. මුලින්ම හයි කරන කෙනෙක් නම් කොනව තියෙන ග්‍රවුන්ඩ් එක 230 වල බේස් නියුට්‍රල් මාරු නැහැ කියලා යුනිට් එකට ප්‍රශ්නයක් වෙන්නේ. කොයිවත් ගහලා නැහැ නියුට්‍රල් එක ග්‍රවුන්ඩ් එක බේස් එක මේක කියලා මේ. කොයිවත් ගහලා නැහැ. මේ විදිහට ඇන ටික පුරුදු කරගන්න. හරි. මේ වයර් හතරක් තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක කරුණාම වයර් හතරක් තියෙන්නේ. අපි ලයිට් එකක් කනෙක්ට් කරලා තියෙනවා. ඒ ලයිට් එකේ වයර් දෙක තමයි මේ. මේක තමයි කැපිච්ච වයර් එකේ කෙරවල. ඒක සුද්ධ කරන්න හැටි මම පෙන්නන්නම්. මේක ගොඩක් අය දන්නවත් ඇති. ඒනට හැමෝටම හරියන විදිහට තමයි වීඩියෝ එක කරන්නේ. ඔය විදිහට එළියට දාගෙන මේක සාමාන්‍යයෙන් ගාඩ් එකේ ඉඳන් අඟලක් වගේ ඉස්සරහට තියලා සුද්ධ කරගත්තා. ඔන්නම තමයි සුද්ධ කරගත්තාම පේන්නේ. මේක හොඳම ක්‍රමය තමයි මෙහෙම කරකවලා මෙන්න මේ විදිහට මුද්දක් හදාගන්න. ඒයි කියලා මම කියන්නම් පස්සේ. ඔන්නම මුද්දක් හදාගන්න හැම වෙලෙකම. මේ විදිහට මුද්දක් හදාගෙන ඊට පස්සේ සොකට් එක අතට අරගන්න. මේ ඇනේ සම්පූර්ණයෙන් ගලවලා අතට අරගෙන මේ ඇනේ දාන්නේ මේක ඇතුළට. ඕකට තමයි මුද්දක් හදන්න හේතුව. මොකද හදිස්සියත් වයර් එක එනේ දාලා තද කරද්දී අපි මේක දැන් රෙදි කපනකොට නිතරම එහෙම කටර් එක මූව් වෙන එක නෙවෙන්නේ. කටර් එක එහෙම අරන් යනවා. හදිස්සියත් වයර් එක ඉස්සලා පස්සට ආවොත් ඇතුළේ ෂෝට් වෙන්න පුළුවන්.
මේ වගේ මුද්දක් හදලා දැම්මම වයර් එක ගැලවෙන්නේ නැහැ. වෙලානේ හින්දා මම පොඩ්ඩක් මේක හදාගත්තා. මේ තමයි මේ රබර් බූට් එක කලින් මතක ඇති. මෙතනට මේ ෂෝකට් එකට මේ බූට් එක අනිවාර්යෙන් දාන්න. මොකද නැත්නම් වයර් එක එහෙම නැමිලා කඩලා යන්න පුළුවන්. මේ සේෆ්ටි ගාඩ් එක. ඊට පස්සේ මම මේ යන ටික දාගත්ත විදිය මම මේකට මම කලින් කිව්වා ලයිට් එකක් දැම්ම කියලා. මේක තමයි ලයිට් එක. මේ ලයිට් එකේ කනෙක්ෂන් දෙන්න තියෙන්නේ. ග්‍රවුන්ඩ් එක අතහැරලා අර AC ලයිව් එකයි නියුට්‍රල් එකයි. ඉස්සෙල්ලා අපි ග්‍රවුන්ඩ් එක හයි කරගමු සොකට් එකට. මේ සොකට් එක ඔයලා ගම මේ පැත්ත හරවන්න එපා. මේක මේ පල්ලෙහාට එනවා. ගැලවිලා. මෙහෙම ගලවලා එළියට ගන්න පුළුවන්. ඕනනම් එහෙම හයි කරලා දාන්නත් පුළුවන්. සොකට් එකේ තියෙද්දිම හයි කරන්නත් පුළුවන්. තද කරා කලින් තිබ්බේ ෆේස් එක මෙතනට මතක නැත්නම් බලන්න මම හිතනවා මේක ෆේස් එක කෙරවට දැම්මම හොඳයි කියලා. මොකද ටිකක් ග්‍රවුන්ඩ් එකයි නියුට්‍රල් එකයි එකතු වුණාට කමක් නැහැ. ෆේස් එක අපි වෙනම තියාගමු. නියුට්‍රල් එක දැම්ම මැද්දට පේන විදිය වීඩියෝ එක ඕනට වඩා දික් වෙන හින්දා තමයි මේක කරේ. ග්‍රවුන්ඩ් එක තියෙනවා, නියුට්‍රල් එක තියෙනවා, ෆේස් එක තියෙනවා. අර එළියෙන් අමුණගත්ත ලයිට් එකේ වයර් දෙක. ඊට පස්සේ සේෆ්ටි ගාඩ් එක. සේෆ්ටි ගාඩ් එක දාන්න මෙතන පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටය දාන්න තියෙනවා. පේනවද නැහැ කට්ටය. මේ කට්ටය සේෆ්ටි ගාඩ් එක ගන්න. ඊට පස්සේ වයර් එක ඇදනකොට තියෙන පොඩි ක්ලිප් එකක් දාන්න. අන්න දෙකක් එක්ක. ඒක අනිවාර්යෙන් දාගන්න. මේ ක්ලිප් එක දැම්මම පස්සේ ඒක අවුලත් අඩ කරගන්නම. මේක අනිවාර්යෙන් දාගන්න. මොකද මේ හදිසියෙන් මේ වයර් එක ගැලවිලා පස්සට ආවොත් ඇදිලා ඉන්නේ නැහැ. මේකෙන් තද වෙලා තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. සමහර අය අමතක වෙවි කෑලි එකතු කරනකොට. ඊට පස්සේ මේ විදිහට පියන දැම්මා. හයි කරා. ලොකු වැඩක් නැහැ මේකේ. දැන් ටෙස්ට් කරන්න තියෙන්නේ. අපි ගහලා බලමු. මොනවද දැන් පවර් එක දෙන්න හදන්නේ. ස්විච් එක ගෑවුවා තාම පවර් එක ඔන් කරේ නැහැ. කොටම කලින් මේක ප්ලග් කරන් ඉන්න ඕනේ නැත්නම් පවර් ඔන් කරන්න කලින් මොන සොකට් එක මේ විදිහට ප්‍රෙස් කරා. හරි. දැන් ස්විච් ඔන් කරා. කරන්ට් එක එනවා. ලයිට් එක ඔන් එකේ තියෙන්නේ. ලයිට් එක ඔන් වෙනවා. මේක ස්විච් එක තියෙන අනිත් පැත්තේ. ලයිට් එක යහට ගල්දම නැත්නම් ආයෙ කැපෙනවා.